අද මම කතා කරන්න යන්නේ මැදිරිගිරියේ වටදාගේ ගැන. අපි වටදාගේ වඳින්න ගිය වෙලාවෙ ගත්තු වීඩියෝ එකක් තමයි මේ තියෙන්නේ. වටදාගේ පාකින් එකේ ඉඳලා වටදාගේ සම්පූර්ණ වීඩියෝ එකක් මේ තුල දකින්න පුළුවන්. මම ඔයාලට වඳින්න යනකොට මේ මෙතන කියලා විස්තර කරන්නේ. හැබැයි මම මැදිරිගිරිය වටදාගේ ගැන සම්පූර්ණ ඉතිහාස කතාව ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එක හරහා. මැදිරිගිරිය වටදාගේ ශ්‍රී ලංකාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රදේශයේ පිහිටා තියෙන වටදාගයක් සහිත බෞද්ධ විහාරයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්. මේ මැදිරිගිරිය වටදාගය මණ්ඩලගිරිය කියන නමිනුත් හඳුන්වනවා. මැදිරිගිරිය වටදාගේ හා සම්බන්ධ පළමු ඓතිහාසික තොරතුර අපිට හොයාගන්න ලැබෙන්නේ මහාවංශයෙන්. ඒකට අනුව කියන්නේ කනිට්ට තිස්ස රජතුමා විසින් මණ්ඩලගිරි විහාරයේ උපෝසථාගාරයක් කර වූ බවයි. ඒ බව තහවුරු කරන පැරණි බ්‍රාහ්මීය අක්ෂර සහිත ගඩොල් කැට කිහිපයක්ද මෙම මැදිරිගිරිය වටදාගේ තුල තිබිලා හමු වෙලා තියෙනවා. මේ නිසා මේ විහාරයේ ඉතිහාසය කනිට්ට තිස්ස රජ සමයටත් එහා දිව යන්නක් බව විශ්වාස කරනවා. මැදිරිගිරිය හා සම්බන්ධ දෙවන ඉතිහාසමය සඳහනින් කියවෙන්නේ 4 වන අග්බෝධි රජු දවස සම්බන්ධවයි. ඒ සමයේ විහාරයේ කුඩා ස්තූපයට වටදාගයක් ඉදිකළ බව විස්තර වෙනවා. මීට අමතරව දෙවන සේන රජු සමයේ මෙම විහාරස්ථානයේ නඩත්තු කටයුතු සඳහා ගම්බරයක් පූජා කරලා තියෙන බවත් හොයාගන්න ලැබිලා තියෙනවා. වටදාගයට පිවිසීම සඳහා සෝපාන පන්තියක් තියෙනවා. එය වටදාගයට ඊසාන දෙසින් තමයි පිහිටලා තියෙන්නේ. මේක කොටස් දෙකකින් සමන්විත වෙනවා. සෝපාන පන්තිය උසයි, දිගයි. ඒ වගේම පියකැටපෙළේ පහළම කොටසේ කළු ගලින් නිර්මාණය කරන ලද උළුවස්සක් අපිට දක්නට ලැබෙනවා. වටදාගයට ඇතුල් වෙන්න ඕනි මේ උළුවැස්සේ. පියකැටපෙළේ ඉහළින්ම ඇති උස් පීඨ දෙකක් මත පුන් කලස් දෙකක් කැටේමට නගලා තියෙනවා. ඒ වගේම වටදාගේ මැදේ කුඩා දාගැබක් තියෙනවා. දාගැබ අඩි 5ක් පමණ උස වෙනවා. ඒ වගේම දාගැබේ පාදමේ විශ්කම්භය අඩි 26ක් වෙනවා. දාගැබේ පාදමට හුණුගල් අල්ලලා තියෙනවා. ඒ වගේම ඒ වට අලංකාර කුළුණු හිස් සහිත ගල් කුළුණු වට තුනකුත් දක්නට ලැබෙනවා. ඒ කුළුණු අටපට්ටමක හැඩය ගන්නවා. කුළුණු හිස් පද්මාකාර හැඩයක් පෙන්눔 කරනවා. වාමන රූවලින් හා මාලා දාමයන්ගෙන් ඒවා සරසලා තියෙනවා. ඒ වගේම වටදාගේ පිටතින් ඇති කුළුණු වටය අඩි 9 බැගින් උස්සූ කණු 32කින් යුක්ත වෙනවා. එම කුළුණු යාවෙන පරිදි ගල් ගරාදි වැටක් නිම කරලා තියෙනවා. මෙම ගල් වැට උසින් අඩි 3යි අඟල් 6ක් පමණ වෙනවා. අතිශය සිත් ගන්නා සුළු අංගයක් විදියට අපිට මේක හඳුන්වන්න පුළුවන්. මැද වටේ අඩි 16 බැගින් උස්සූ කණු 20ක් දක්නට ලැබෙනවා. ඒ වගේම මැද කුළුණු වටයත් බාහිර කුළුණු වටයත් අතර සෑදූ පවුරකුත් තියෙනවා. මේ පවුර අඩි 1යි අඟල් 9ක පමණ උසකින් යුක්ත වෙනවා. ඒ වගේම මේ මැදිරිගිරිය වටදාගය තුල පුරාණ රෝහලක් හෙවත් වෙදහලක් දක්නට ලැබෙනවා. ගල්තලාවට ඔබ්බෙන් පිහිටි මේ ගොඩනැගිල්ලේ දිග් පැත්තක් අඩි 55ක් වෙනවා. ඒ සමචතුරස්‍රාකාර හැඩයක් ගන්නවා. එහි ගල් කුළුණු 52ක් දක්නට ලැබෙනවා. ඒ වගේම ප්‍රධාන ගොඩනැගිල්ල මැදින්ද පැත්තක් අඩි 28ක් වූ සමචතුරස්‍ර පදනමක් දැක ගන්න පුළුවන් වෙනවා. මේ වෙදහල ගැන කරුණු ඇතුළත් 10 වැනි සියවසට අයත් සෙල්ලිපි දෙකක්ද ලැබී තියෙනවා. ඒ වගේම වටදාගයට උතුරින් උස් ගල් තලාවේ නැගෙනහිර කෙළවරේ පැරණි ගල් ගුහාවක් තියෙනවා. එය පසු කාලීනව සකස් කරන ලද්දක් බවටත් අදහසක් තියෙනවා. ඒ වගේම ඔයාලා වීඩියෝ එක මුලදී දැක්කා ලස්සන මල් පිරුණු පොකුණක් තියෙනවා. මේ පොකුණ ගැන කතා කරොත් මේ පොකුණ පිහිටි කළ බෑවුම වන
තැන තරමක ලස්සන පොකුණක් විදියට තමයි ස්ථානගත වෙලා තියෙන්නේ. මේ පොකුණේ කණ්ඩිය බිඳී ගොස් තියෙනවා. ඒ වගේම ඒ නිසා ඒක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් යළිත් ඉදිකරවා සකස් කරලා දීලා තියෙනවා. පැරණි ගුහාවට නුදුරින්ද පොකුණක් තිබුණු බවට සාධකත් හමු වෙලා තියෙනවා. ඒ වගේම පුරාණයේ විහාරය වටා යන සේ ඉදි කළ ගල් කුළු ප්‍රාකාරයක නටපුන්ද තැනින් තැන දැක ගන්න හැකියාව ලැබෙනවා. ඔය මං කලින් විස්තර කරපු පොකුණ තමයි ඔය පේන්න තියෙන්නේ. මේ මැදිරිගිරිය වටදාගේ මහා වනාන්තරයක් මැද තමයි පිහිටලා තියෙන්නේ. මහා වන පියසක් මැද හුදකලා වූ මේ ඓතිහාසික භූමිය 1897 දී පමණ HCP බෙල් මහතා විසින් තමයි සොයාගෙන තියෙන්නේ. 1939 දී මේ පෙදෙස පුරාවිද්‍යා සංරක්ෂිත භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ වගේම 1941 දී මේ භූමියේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබෙන අතර පාරක් තොටක් හා බීමට ජල පොදක් පවා නොමැති මිනිස් වාසයෙන් තොර මහා වනමැද පිහිටි මේ භූමිය පාදාගෙන ප්‍රතිසංස්කරණය කිරීම මහත් දුෂ්කර කටයුත්තක් වූ බවට සෙනරත් පරණවිතාන මහතාගේ වාර්තා තුළ සඳහන් වෙලා තියෙනවා. මැලේරියා වසංගතය හා 1941 ලෝක යුද්ධය මේ කටයුතු තවත් ව්‍යාකූල තත්ත්වයට පත් කරන්න හේතුවක් වෙලා තියෙනවා. කෙසේ නමුත් පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු සෙනරත් පරණවිතාන මහතා සැලසුම්කරුවෙකු W.E. ප්‍රනාන්දු මහතා ඇතුළු පුරාවිද්‍යා කාර්ය මණ්ඩලයේ කැපවීම හා අප්‍රහිත ධෛර්යය නිසා අද මේ අලංකාර පින්බිම අපට දැක ගන්න හැකියාව ලැබෙන මට්ටමකට පත් කරලා තියෙනවා. ලංකාවේ වඩාත් ප්‍රසිද්ධම වටදාගේ පිහිටලා තියෙන්නේ පොළොන්නරුවේ. වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වැඩි ගණනක් අනුව මැදිරිගිරියේ වටදාගය පොළොන්නරුවේ වටදාගයට සමානයි කියලා අපිට කියන්න පුළුවන්. ඒ දෙකේම ඇතුළත මිනුම් එක සමානයි. එහෙත් මැදිරිගිරියේ වටදාගයට පිවිසෙන දොරටුව වඩාත් විශාල විදියට දකින්න පුළුවන්. මැදිරිගිරියේ වටදාගයේ අවට බිම් මට්ටම වඩා උස් වූ ගල් තලාවක් මත ඉදිකර තිබෙනවා. මේ පිහිටීම නිසා අවට ස්වභාවික පරිසරයේ අභිබවා සිටින විලාසයක් මෙම ස්ථානය තුල දක්නට ලැබෙනවා. නරඹන්නන්ගේ සිත් තුළ මැදිරිගිරිය වටදාගෙයින් ජනිත කරවන හැඟීම් ඒ සිද්ධස්ථානයට ළඟාවීමට සාදා ඇති උදාර පඩිපෙළමුණුත් දිස් වෙනවා කියලා ඒ ප්‍රදේශයේ ඉන්න අයගේ විශ්වාසය වෙනවා. ඒ වගේම මේ වටදාගයට අමතරව ඊට වයඹ දෙසින් නටබුන් වූ පිළිමගය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරලා තියෙනවා. මේ ස්ථානයේ තිබී විශාල හිටි බුදු පිළිම දෙකක කොටස්ද පාදයක්ද කැඩුණු පිළිමයක්ද තවත් කැඩුණු පිළිම දෙකක්ද හමු වී තිබෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු වලින් අපිට හොයාගන්න ලැබිලා තියෙනවා. ඒ අනුව මට කියන්න තියෙන දේ තමයි මැදිරිගිරිය වටදාගේ සම්බන්ධව අපිට මේ විදියට විස්තරයක් ගෙන එන්න පුළුවන්. මේ මැදිරිගිරිය වටදාගේ නරඹන්නත් ඉතාම පහසුයි. මැදිරිගිරියට යාම සඳහා කොළඹ ඉඳලා හිඟුරක්ගොඩට දුම්රියෙන් හෝ බස්රියෙන් උනත් ගමන් කරන්න පුළුවන්. එතකොට එතන ඉඳලා මැදිරිගිරියට කිලෝමීටර් 12ක් දුරයි. පොළොන්නරුවේ ඉඳලා මේ මැදිරිගිරිය වටදාගයට කිලෝමීටර් 24ක් පමණ දුරයි. එතකොට ඔයාලා හැමෝටම පුළුවන් නම් ඇවිල්ලා මේ ස්ථානයේ නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම පාසල් දරුවන්ටත් මේ මැදිරිගිරිය වටදාගේ නරඹලා ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. ඒ වගේම මේ ස්ථාන මේ විදියටම ආරක්ෂා කරන්නත් කියලා ඉල්ලලා සිටිනවා. ඔයාලට වීඩියෝ එකේ පේනවා නේද ලස්සන කුරුල්ලෝ ඉන්න දර්ශනයක්. ඒ වගේ ලස්සන දසුන් මේකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් ආයේ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. මහා වහන් ඉදියට බලන් ඉදියට බොහොම ස්තුතියි.